වර්ධක හෝමෝන කියන්නේ ඔයාගේ ඇඟ හදන්න අත්‍යවශ්‍යම හෝමෝනයක්. මාංශ පේශී වර්ධනයේට ඉතාම වැදගත් වෙන හෝමෝනේ තමයි වර්ධක හෝමෝන. පිටිනුත් ගන්නවා කට්ටිය. ඒක හොඳ නැහැ. ශරීරයේ નિયમિત ප්‍රමාණයට වර්ධක හෝමෝන ප්‍රමාණය පවත්ව ගන්නවා නම් අපිට වැදගත් වෙන කාරණා තුනක් තියෙනවා. මේ තුන තමයි නිවැරදි ප්‍රමාණයේ ව්‍යායාම. වාර 5ත් 8ත් අතර ප්‍රමාණයක් සෙට් 2ක් 3ක් විතර මේ කම්පවුන්ඩ් ව්‍යායාම කරන එක තමයි සුදුසුයි කියලා නිර්දේශ වෙන්නේ. ඔය ආතතිය සම්බන්ධව. එතකොට සතියේ දවස් 3ක් වගේ ව්‍යායාම කරනවා නම් තමයි හොඳයි කියලා කියන්නේ. වර්ධක හෝමෝන ප්‍රමාණය ඉහළ තබා ගැනීම සම්බන්ධව. ඊළඟ දෙවෙනි කාරණාව තමයි නිින්ද. පැය 8ක් හෝ 10ක ප්‍රමාණයක් හොඳ නිින්දක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. පෝෂණයත් එක්කම කියන්න ඕන කාරණයක් තමයි උසේ හැටියට බර පවත්වා ගැනීම. මේක පෝෂණයත් එක්ක සම්බන්ධ වෙන්නේ අධික ආහාරය අරගෙන අධික මහතකටපත් වුණොත් හොඳ නැහැ. එතකොට ගොඩක් අඩු බරක ශරීරය පවත්ව ගන්න දැඩි උත්සාහයක් කරනවා නම් ලෝ කාබ් ඩයට් එකක් කරලා එහෙම ඒකත් හොඳ නැහැ. එතකොට નિયમિત ප්‍රමාණය මේ નિયમિત ප්‍රමාණය කියන එක ඔය BMI එකටම අදාළ වෙන්නේ නැහැ. නමුත් උසේ හැටියට සාමාන්‍යයෙන් යාට හරියන බරක් තියෙනවා. ඥානමය වශයෙන් සඳහන් වෙච්ච. එතකොට අන්නේ ප්‍රමාණය තමයි තියාගන්න ඕන. ඒක සමහරවිට BMI එකේ සඳහන් ප්‍රමාණයට චුට්ටක් වැඩි වෙන්නත් පුළුවන්. පොඩි ප්‍රමාණයක් අඩු වෙන්නත් පුළුවන්. පුද්ගලයාට අනුව ඒක වෙනස් වෙනවා. ඒ ප්‍රමාණයට ඇඟේ බර පවත්ව ගන්න ඕනේ. මොකද ඇඟේ බර ඕනට වඩා වැඩි වුණොත් ඔයාගේ ශරීරයේ නිෂ්පාදනය කරන වර්ධක හෝමෝන ප්‍රමාණය මේකට මදි වෙනවා. එතකොට මාංශ පේශි වලින් මේ දේ ෆැට් වලින් තමයි ඔයාගේ ඇඟ තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට ගොඩාක් අඩු වුණොත් එහෙම මේ ෂය වීම ඒතර මෙටබොලික් ස්ට්‍රෙස් එක ඒ කියන්නේ පරිවෘත්ති ආතතිය හේතු කරගෙන වර්ධක හෝමෝන නිෂ්පාදනය පල්ලෙහාට වැටෙනවා. ඉතින් එතකොට හරි ප්‍රමාණයේ ඇඟේ බර පවත්ව ගන්න එක ඉතාම වැදගත් වෙනවා. එතකොට ඒක සම්බන්ධ වෙනවා පෝෂණයත් එක්ක. එතකොට විවිධ පෝෂණ ක්‍රම විවිධ අයට හරියන්නේ. මම හිතන්නේ මේ කතාව වැදගත්.